දැන් පුතාලා හොඳට බලන්න පොඩි වැඩක් තියෙනවා අපිට මේකේ හැඩ කරගන්න තියෙනවා මෙන්න මේ අඩියේ මේ කොන. හරිද? මේක අපි හැඩ කරගන්නේ මෙන්න මේ විදිහට. ඔයාලා මෙන්න මේ වගේ ටේප් එක අරගෙන මේ කොන් හතර හරිද? මේ කොන් හතර මේ විදිහට හැඩ කරගන්න. මේ බලන්න. පේනව නේද? මේ තියෙන අඩිය ඔයාලට ඉන්නකො මම පෙන්නන්න. දැන් මේ ඉස්සෙල්ලා හොඳට බලා ගන්න. මේ තියෙන්නේ හරියටම සාමාන්‍යයෙන් අඟල් භාගයක් වගේ. මෙන්න මේ කොනේ ඉඳලා හරියටම කොන මේ ටේප් එකේ ඔයාලගේ මැද තියන්න මෙන්න මෙහෙම කොනට ඇල කරලා ඊට පස්සේ දෙපැත්තෙන් මෙන්න මෙහෙම මේ අඟල් භාගයක් වගේ ඇති. ඔයාලා ඊට වඩා ඕනනම් අඟල් 3 කාලක් ගත්තත් ඒ කැමති ප්‍රමාණයක් ගන්න. හැබැයි මේ ප්‍රමාණය අපි තමයි හැඩ කරන්නේ. හොඳේ. මං හිතනවා අඟල් කාලක් ඇති කියලා. මෙන්න මෙහෙම දෙපැත්තෙන් ඇද ගන්න. මේ හතර පැත්තෙම ඇද ගන්න ඕනේ. හරිද? හොඳට බලා ගන්න. මේ කොන් හතරෙම මේ අඩිය කොටසේ ඔයාලා මේ අඟල් භාගෙට මේ විදිහට ඇද ගන්න ඕනේ. මාක් කරගන්න. එතකොට අපි ඒ හරියෙන් අර ඒ කියන්නේ මේ දැන් අර උඩ පළුව මේ මෙතනටම එනවානේ. එක පැත්තක් මෙතනට එනවා අනිත් පැත්ත මෙතනට එනවානේ. ඒ හරිය හැඩ කරලා ගත්තොත් තමයි අපිට මහන්න ලේසි. කොටුවට ගන්නත් පුළුවන්. මේ මං හිතනවා ලේසි ලස්සන අර අග හරියෙන් හැඩ වෙනකොට මේ මහන්නේ මෙහෙමයි. මුලින්ම මේ කොටස් දෙක අපි මුට්ටු කර ගන්නවා. හරිද? හරියටම මෙහෙම තියලා අඟල් භාගයට මුට්ටු කර ගන්නවා. ඒ ටික මුට්ටු කරාම දැන් හරියටම මෙන්න මේ වගේ කොටසක් උයි ඒ වගේ තව කොටසක් මේ පාට දෙකට එනවා. ඊළඟට කියන්නේ මෙහෙම මේ පතුලයි මේ කොටසයි. හරිද? ඊළඟට ඔයාලා මෙන්න මෙතන මේකේ එක පැත්තක් මේකේ එක පැත්තක් මෙන්න මෙහෙම අර අපි දැන් ඔය වාටි මහන්නේ අන්න ඕ වගේ අඟල් කාලක් විතර නමලා ආපහු මෙහෙම හරියටම අඟලක් එන්න නැමුවනම් ඇති. හරිද? ඒ කියන්නේ මේ ඉස්සෙල්ලා අඟල් කාලයි ඊළඟට හරියටම අඟල් භාගයකට නැමුවම එහා පැත්තේ අඟල් භාගයත් එක්ක මේක අඟල් මේ සම්පූර්ණ අඟලක් නැවෙනවා. අර අඟල් කාලත් එකතු වුණාම අඟල් 1යි කාලක් නැමිලා තියෙනවා. හරිද? එතකොට ඕක දිගටම නමලා මේ අයින දිගේ මැස්මක් දාගෙන එන්න ඕනි. ඊළඟට මේ කොටසෙත් ඒ විදිහට නමලා හරිද? ඒ විදිහට නමලා මේ හරියේදී දැන් මේ දෙක මූට්ටු කරාම මේ මූට්ටු කරන්නේ මේ කොටස් දෙක මූට්ටු වෙනවනේ. හරිද? එක පැත්තක් මෙහෙම මූට්ටු වෙනවා අනිත් පැත්ත මේ පැත්තට මූට්ටු වෙනවා. උඩ කොටස් දෙක. එතකොට අනිවාර්යෙන්ම දරුවනේ මේ يعني දැන් මෙන්න මෙහෙමනේ මූට්ටු වෙලා තියෙන්නේ කන පිට හොඳ පිට ඔන්න ඔහොමනේ තියෙන්නේ. මේ පැත්තේ හොඳ පිට මේ පැත්තේ යට පැත්තේ හොඳ. මේක ඔයාලා මුට්ටු කරනකොට අර දැන් අපි උඩ නමලානේ තියෙන්නේ මෙන්න මෙහෙම. අනිත් පැත්තත් ඒ විදිහට නමලානේ අපිට දැන් මේ එකස්සෙන් කෝඩ් එක රිංගව ගන්න ඕනි. එතකොට කොහොමද නමන්නේ? මෙන්න මෙහෙම මේ පැත්තත් නමමුකෝ. මේ පැත්තත් මේ විදිහට මෙන්න මෙහෙම එක සැරයක් නැමුවා ආයි සැරයක් නැමුවා ඔන්න ඔහොමනේ තියෙන්නේ.
එතකොට හරිද? මේක ආපහු මූට්ටු කරද්දී මෙතනට එනකන් මූට්ටුව දාගන්නවා. ඊළඟට කෝඩ් එක යවලා